යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකේ අපේ පළවෙනි වීඩියෝ එක. ඔන්න ඉතින් යාළුවනේ දැන් ප්ලේ කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා බලන්න. හරි අපි දැන් ගේම් එකට යමු. මුලින්ම අපි මේක ඔබමු. මේකේ මේ කරන්න තියෙන විදිහට තමයි කරන්න වෙන්නේ අපිට ඕනාවට කරන්න බෑ. මේකේ දීලා තියෙන විදිහට තමයි කරන්න වෙන්නේ. මෙයා හරි මට තේරුණා. අපි දැන් අපි හැරෙමු. අපි දැන් කෙලින්ම ගමන් කරමු. මෙන්න මේ පෙට්ටිය මොකක්ද තියෙන්නේ? බෝම්බයක්. හරි. අපි බෝම්බේ මේක ඇතුළට දාමු. එතකොට වහමු. දැන් එයා ලිපපත්තු කරනකොට බටෝන් ගාලා ඇවිලෙනවා. අන්න ඒකයි ඔතනදී වෙන්නේ. බලන්නකෝ. හරි. ඒ දේ තුන මට සෙටි. කුරුළු කූඩිකුත් වෙනවා. කුරුළු දෙනකුත් ආව එතනට. හරිම වැඩේ. අපි දැන් දෙවෙනි ගේම් එකට යමු. අපේ ගෙදර පොඩ්ඩක් සාද බාද යනවා ඒව ගණන් ගන්න එපා. අපි ගේම් එකට යමු. මෙයා මේ ගෝරිල්ලට ගොඩක් කරදර කරනවා වගේ. ගහනවත් වගේ. පව්වනේ. අපි සතව නිදහස් කරමු. මේකේ කරන්න තියෙනෙත් ඒක තමයි. මේකත් ඔයාලා try කරලා බලන්න. අපි මේක අරන් මේක අරිමු. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මෙයා ඇවිල්ලා අන්න වැඩේ දුන්නා. කොහොමද ඒක? අපි දැන් අනිත් ගේම් එකට යමු. හරි. අනිත් ගේම් එකේ කුරුළු දෙනෙක් ඉන්නවා ගලකින් ගැහුවා. එයා ඒකේ බුදිය ගත්තා. අපි වැඩක් දීලා බලමු. මොකද්ද මේ බෝතලයක් තියෙන්නේ? සුගර් බෝතල. සීනි ටික එතෙන්ට දාමු. ඒක තමයි ගන්න කියලා තියෙන්නේ. දැන් කූබි ටිකක් ඇවිල්ලා එතනට වැඩේ දෙයි. මං කිව්වේ කූබි ටික ඇවිල්ලා එතනට වැඩේ දෙයි. එතකොට තමයි මරු. අම්මට සෙරේ. එයා වරන් යනවත් එක්ක. හොඳයි. මිනිස්සේ වරන් ගිලවලා විකුණ ගන්න කොහාට හරි අපිටත් වදයක් තේලා තියෙන්නේ මේ මිනිස්සයා. හරි. අපි ඊළඟ ගේම් එකට යමු. හැබැයි කෝබි ටික මරු වැඩේ තමයි දුන්නේ. ඒක නම් ආත. අපි අනිත් ගේම් එකට යමු. කට්ටිය කතා බහක්. හැම්ෆ්‍රී ගහගත්තා. ඇයි දන්නේ? හරි. කට්ටිය නටනවත් එක්ක. කොහොමද ඒක? හරි අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේ මගුලක් තියලානේ මෙතනින් ඉතින්. මේ මිනිස්සේ දුවගෙන ඒක කාමරේ. මම බය වුණා. මේ වතුරේ කරන් හැම්ෆ්‍රී එකට දාමු. එතකොට තමයි අලි වෙඩේ වෙන්නේ. අපි දැන් පිටිපස්සෙන් ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. වැටෙනවනේ. මෙතන නැමිලා ඉන්නත් බෑ පේනවා. අපි යමු. මම මේක ඇතුළට ගිහලා නම් බලමු. අර මේ ඔයාලා බලලා තියෙනද ටීචර් කෙනෙක්ගේ ගේම් එකක්. අර රෝස පාට එයත් මේකේ හිටියා. හරි කතා බහේ හිටියේ රෝස පාටයක්ද? එයා ගේම් එකත් මම ඔයාලට දාන්නම් බලන්න. එයාගේ එකෙත් මේ වගේමයි ගෙදර. ඒවට එයාගේ ගෙදර පොඩක් ලොකුයි ස්මිෆ් වල එකත් පොඩක් ලොකුයි. ඔම්මරසිරේ එයා එතන. අයියෝ දැක්කත් දන්නේ නෑනේ. යයි ටක් ගලයා. දැක්කොත් එහෙම එතනදිම ගහයි. ඒ වුණාට මෙයාට වඩා අර ටීචර් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ එයා පොඩක් හොඳයි. එයාගේ ගෙදර ඇතුලේ පොඩක් ලොකුයි. මේ ගෙදර පොඩක් ලොකු නෑ. හරිම චූටි ගෙදරක්. අර ගෙදර තරම් මේ ගෙදර මට නම් සෙට් නෑ. මම මේ ගෙදරට මේ දැනුයි ආවේ ගියේ ඇතුළට. කලින් ඉතින් මේ අපිට ගන්න තිබෙ එළිය වැඩක්නේ. මේක ගියේ ඇතුළේ. හරිම හොඳයි ඉතින්. මෙයා මේ දුවගෙන එනවා. කොහෙද දන්නේ ඉන්නේ මට මේ ගෙදර හොයන්න බෑ මෙයා ඉන්න තැන. අර ටීචර් ගේම් එක වගේ නෙමෙයි. මයික් ගහලා හරි. මාව දැක්ක. ඔන්න ඉතින් හරි. මදයි කරගත්තා. help please help නන්ද විදියක් නෑ.